අයිබෝවන් අපි දැන් කන්‍යා ප්‍රදේශයේ සිරිපුට්ටි වැව අසල තමයි රැඳී සිටින්නේ. මේ වැව සතුන් නෑමට ඒ වගේම ගොවීන් ව්‍යවසාය කටයුතු සඳහා මේ වැව පාවිච්චි කරනවා. බලන්නකො කොච්චර ලස්සන වැවක්ද කියලා. මේ දර්ශන ටික අපේ YouTube channel එකේ ලබා දෙන්න තමයි අපි අද මේ කන්‍යා ප්‍රදේශයට ඇවිත් ඉන්නේ. තිරකුණාමලය කන්‍යා ප්‍රදේශයේ පිහිටා තිබෙන සිරිපිටි වැවේ ලස්සන දර්ශනය ඔබ මේ දකින්න. මෙම වැවේ ව්‍යවසාය කටයුතුවලට මෙම ප්‍රදේශයේ අවට සිටින ගොවියන් පාවිච්චි කරන අතර මෙම වැවේ සතුන් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම සඳහා භාවිතා කරනවා. අපේ YouTube channel වන Voice of God channel එක බලලා අපේ channel එක subscribe